ආයි කට්ටිය මොකද එන්නේ? අපි දැන් ඉන්නේ මන්දාරම් නුවරට කිලෝමීටර් 13ක් විතර මෙහායින් ලස්සන ලොකේෂන් එකක් හම්බුණා. ඉතින් මේ ඉතල පොඩ්ඩක් නැවතුවා. ඔයාලට වෙන හැටි වටේම තියෙන්නේ කඳුලාය වල ටිකක් නේ. මේ මාරම ලස්සනයි. ඒ පැත්තෙන් හෙලදී ඉන්නේ. ලස්සන යැලක් කියනවා ඔයාලට වෙන්නන්නම් එහා පැත්තෙන්. මේ මාරම ලස්සනයි වටපිට view එක. පැත්තෙන් කඳුලායක් තියෙන්නේ. ඔමින් ඔයාලට මේ දියැල්ල මම පෙන්නන්නම්. ඉතින් මේ තියෙන දියැල්ල මේ පැත්ත උඩින් මේ පල්ලෙහා උඩින් නම් හොඳ වතුර පාරක් කඩෙන්නේ මේ පල්ලෙහාට ඉති පොඩ්ඩක් සවුත් වෙන වතුර පාර මඩ පාරක් වගේ තියෙන වතුර පාර. මේ උඩින් නම් මේ හරින් වගේ මේ හරින් හොඳ සුදු වතුර පාරක් එන්නේ. ඉතින් ආයේ මඩ වෙනවා ඒක. ඉතින් කට්ටිය මේ මම අර ඔයගලන්ට වෙන්නකො දියැල්ල මේ පල්ලෙහා ඉඳන් වෙන්නේ මේ මෙතන ඩා උඩට ආවරවත් කියලා දෙමු. පොඩි දියැල්ලක් මේක නා. අපි මේ ගෙට යන්නේ ලොකු ලොකු දියැලි හොයාගෙන ගෙට යමු බලන්න. දැන් අදට මේ පොඩි දියැලක් පෙන්වන්න ඔයගලන්ට තව ලස්සන මේ view point එකම තියෙනවා ඉස්සරහට. අපි බලමු මේ මොනවද තියෙන්නේ කියලා ඉස්සරහට. මම දැන් ඉන්නේ අර ඔයගලන්ට වෙන්නකො දියැල්ලේ මේ උඩට ආවා එන්න පාරක් නැහැ. මේ මෙතනින් තමයි පටන් ගන්න යන සීන් එක. ඒ උඩ හරත්තෙන් එන්නේ. එතනට එන්න පාරක් නැහැ මේ කැලේ පාරෙන් ඔස්සේ රිංගලා කොහොමාරි ආව බලන්න. මේ මහා ලස්සනයි. මේ සැර වතුර පාරක් එනවා උඩින් නම් මේ වඩ පාට වෙලා වගේ ඉන්නේ. මම හිතන්නේ මේ පැත්තට වැහැලා හයියෙන් වැහැලා තියෙනවා. මේ නැත්තම් නාන්න තිබ්බා අපිට. මුඳ වතුර ටිකක් ආවනම් නාන්න තිබ්බා. මේකට පොඩ්ඩක් මේ පාට අවුල් වතුර වල. මහා ලස්සනයි මේ මන්දාරමුර කියන්නේ. මම මේ ෆස්ට් ටයිම් ආවේ මේ පැත්තට. අමුතුම ෆීලිං එකක් තියෙන මේ කොට ලස්සනයි view එකේම කඳු පන්තියේම මේ මහා ලස්සනයි. මේ අපි මේ බලන්නේ දැන් අපි බුක් කරපු මේ කබානේකේටත් view point එකක් තියෙනවා කියලා කිව්වා. බලමු ඒක කොහොමද කියලා ගිහිල්ලා ඉතින්. මේ දැන් බලමු අපි උඩට යන්න තව මොන තැන් දෙයිද දන්නේ නැහැ උඩට යද්දි. අපි දැන් ඉන්නේ මන්දාරම් නුවර කන්දක් උඩ කබානයක් ගාව ඉන්නේ. මේ පාරට සවුත් ස්ට්‍රීට් උඩ එන්න සෑහෙන අමාරුයි. මේ මීදුව බාලා තින්නේ වටේටම මුකුත් වෙන්නේ නැහැ ලුව එක. මේ පැත්තේ ඔක්කොම මේ view point තියෙන්නේ. පාර නම් අමාරුයි පේනවනේ මේ කාර්ගේ රෝදල ඇති. අඩුන්නෙත් නැහැ. මේ ඔක්කොම එරනවා. මේ මෙතන ඉඳන් අපේ බඩු ටික අරගෙන ඉතින් පස්සේ වාහන වල යන්න බෑ. මෙතන ඉඳන් බඩු ටික අරගෙන පයින් යන්න තියෙන්නේ. බලමු පාර මොනවා වගේද කියලා පයින් යන්න කොච්චර දුර තියෙනවද කියලා. බලමු. පයින් යන්න දිනකොට පොඩ්ඩක් මේ අමාරුයි. බෑග් කරේජ් බෑග් කටින් බෑග් අරගෙන යනවා. කාර් එක අතර දාලා. පාර නම් මේ ඉස්සරහ සෑහෙන්න මඩ ගොඩක් තින්නේ. කාර් එකේ යන්න දිහා හිතන්නවත් බෑ. ඒ තාත්ත හිටේ මේ පොඩි බෑග් දෙකක් අරගෙන ඉස්සරහටම වෙලා යනවා. එතන මේ නායි ගිහිල්ලා තින්නේ බොයිස් පාර මේ පල්ලෙහාට අම්මට සිහි. හරි නේද මේ? හරි. හරි. මම කකුල ලෙෆ්ට්. සෙට් උදේට view එක නම් බලා ගන්න පුළුවන් වෙයි. මාරම ලස්සන වෙයි. මේ වන් නිකන් මීදුවත් එක්ක දැක්කින විදිහෙන් පේනවා මහා ලස්සන view එකක් තියෙන්නේ කියලා. මේ අපි දැන් කබාන දෙක තමයි අර තින්නේ. තව ටිකක් තියෙනවා යන්න උඩට. දැන් අපිට මේ මෙතෙන්ට ඇවිල්ලා ඔයලා දෙන්න කිව්වා මේ බුක් කරපු කෙනා. බලමු යාර කොස්ලා දීලා මොකද වෙන්නේ කියලා. බෝතලේ නම් ආයෙ එළියට ගත්තා. රෙඩ් ලේබල් එක ආයෙ එළියට ගත්තා. ආයෙ කට්ටිය good morning ඉතින් මේ දේවන්ද නැගිට්ටා. මම තේරුව ඒකක් බොනවා ඉන්නේ. දැන් බෑ ඕගලන්ට මේකේ view එක 360 නම් නෑ.
3:45 වගේ තියෙනවා ඉතින් වටේ පැත්තෙන් සන්සෙට් එකේ දිනවා මම මේ වීඩියෝ එකක් දාලා ඉන්නේ එකට අබාන එකක් ඉන්නේ අබාන එකටත් මාර මේ ලස්සන view එකක් තියෙනවා මේ ඉතින් වටේටම හොඳයි view එක තියෙන්නේ අපි දෙවාන්දර පැත්තේ පොඩ්ඩ මේ මල් වගේ වල දිනවා මේ කබාන එකයි අයිතිකාරය තව යාළුවෙක් ඉන්නවා අපිත් එක්ක බලන්න හයි බයික හයි මේ හයික හයි බලමු අපි අද මේ ඇවිදින්න හදන්නේ අපේ වාහනවල යන්න බෑ මේ මඟුලන්ට පෙන්නන්නම් පයින් ආවේ ඊට එන්න බැරුව වීඩියෝ එකක් ගන්න විදියක් නැහැ මේ පාරේම සවුත් වෙලා යන්න පයින් ආවේ මෙතනට එන ගියම තියලා වාහන මග දාලා ආවේ මේ වාහනවල යන්න බෑ කොහෙට ඇවිදින්න අපි ආවෝ දැන් මේ වාහනයක් කතා කරගෙන තින්නේ මේ ඇවිදින්න බලමු මේ කොහෙද යන්නේ කියලා මේ ඔයාලට වෙන්නනම් කොහෙද යන්නේ කියලා මෙතන නම් මානව ලස්සන වීඩියෝ එකක් තියෙන ඉතින් පේනවනේ අපේ දුෂාන් හිටියා නම් මේ කඳු කන්දරි කියයි ඔක්කොම මොනවද තියෙන්නේ කියලා මම නම් දන්නේ නැහැ මොනවද තියෙන්නේ කියලා කඳු සෙට් එක අර මේ ඉරව්වත් එක්ක වීඩියෝ එකේ ඉන්නේ හරියට ලස්සනට නෝක තමයි ඉතින් view එක පැත්තේ කබාන එකට ඉස්සරහින් වෙන්න කඳු පන්තිය අපි එනම් ඉස්සරහට මම ඔයාලට කබාන එක ඇතුලේ වීඩියෝ එකක් ගේන්නම් මේ බලමු බඩු දිනවා අපේ කමන්නේ මම ඔයාලට වීඩියෝ පෙන්නන්නම් මේ ඔයාලා එනවා නම් බුක් කරගන්න එතකොට දැනගන්න පුළුවන් කොහොමද තියෙන්නේ කියලා මම ගේන්න වීඩියෝ මේ ඉන්දියන්ස් දිනනවා ලොකුවට නෑ උඩ නම් වීඩියෝ කැබින් එකට බයි කියලා කට්ටිය ආයි අමාරු පාර දිගේ බහින ගමන් ඉන්නේ වාහනේ ගාවට ගිහිල්ලා වාහනේ වෙන පාකින් එකකට දාලා ජිප් එකක් රෙන්ට් එකට ගත්තා ඒ ජිප් එකේ යන්න තමයි හදන්නේ ඒ ලොකු තාත්තා ඉන්නවද නෑ මේ ලොකු අම්මා ඒ ඉන්න අනිත් කට්ටිය ඔය මාර ලස්සන ලොකේෂන් එක මේ තා ඉන්න තිබ්බනම් හොඳයි ඒ වුණාට ඉතින් අපිට විදිහක් වෙලා වොන්නේ ඒ හින්දා යනවා මේ තමයි අපේ මේ පුවා ගයිඩ් කරන්නේ මේ කැබින් එකේ කැබින් එක බලාගෙන ඉන්න අයියා. එයා තමයි අපිත් එක්ක ඊදෙන් ගොඩක් දුරට මේ යන්නේ. අය මේ පොඩක් නම කියන්න මේ මොකද? ලෝන් කැපුම් මන්දාරම් වල. මොකද? ලෝන් කැපුම් මන්දාරම්. ඔයාගේ නමක් කියන්න හරි. සමන් එයාව කන්ටැක්ට් කරගන්න අපි නම්බර් එකක් දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයගොල්ලෝ මෙතන view එකේම ලස්සනයි නම් මේ කෝල් එකක් දීලා බුකින් එකක් දාගෙන ඉතින් මේ ඇවිල්ලා කන්ටැක්ට් කරගන්න. බලමු අපි ඊළඟට කොහෙද මේ යන්න තියෙන ලොකේෂන් ටික කොහෙද කියලා බලමු. අර ඉතින් අපේ අපේ ආසත් ඉන්නේ අපි මේ සක්කෝ එකටනේ වෙන වෙන්නේ නැහනේ අපේ වාහන දෙක ගාවට ආවා. ඔයගොල්ලන්ට වෙනවද මේ? එක ටයර් එක අනිත් එක ස්ලිප් වෙලා තින්නේ හොඳටම මේ රෝදේ ස්ලිප් වෙලා තින්නේ මෙතන ගන්න ගිහිල්ලා මේ පාර එතන මෙන්න යන්න තියෙන පාර මේ පැත්තේ අනිත් ආනේ අතන බලමු කොහොම හරි ගන්න ඕන අපි මෙතනින් ලිස්සන් නෑ පල්ලමට නේ පල්ලමට එන්නේ ලිස්සන් නෑ. ඉස්සරේ ගන්නේ දරුවට එයාට. පයින් එන්න ඔය ඊයේ ලිස්සන් නැත්තේ මේ මඩ බෝරු වගේ අර පැත්තේ කළා. මෙතන මේ ගැට්ටත් එක ඉස්සර තව ගන්න. මෙතන හිටියනේ පැයකරන හරියන්නේ ඔහොම නෝ ෆිලික්ස් ටිකක් ගන්නවා මේ ඇන්ටි කෙනෙක් දැන් අපිට මේ ලිප්ස්ටික් ගලවලා දෙනවා ෆිල්ම් වත්තෙන්ම ගලවලා දෙන්නේ මේ ඇන්ටි පල්ලයට යන්න බොනු ඇයි ඉවිලේ විතර ඉවත් මේ මෙතන ආරාර කොන්ෆිග් දෙක ආවද මේ පාන්දලා සලාම සවාරි දෙන්න ගියා බලන්න අපේ වාහන දෙක ගම්ම ගෙඩි මොකද ලොකේෂන් එකට ජීප් එක ආවා ඉන්නේ ජීප් එක නගරවා ඉන්න කට්ටිය මේක තමයි යන්නේ වටේ ඇවිදින්න පාරවල යන්න අමාරුයි ඔය ෂිරයා පේන්නේ
ඒවයි 4x4 තියෙනවා එන්න බැරි නම් ඉතින් වැඩක් නැහැ. අයාට අර මුල්ලෙන් එන්න බැරි වෙයිනේ. ඉතින් අර පැත්තෙන් තියෙන්නේ කළු පාල වැල්ල. මා ලස්සනයි මේ බොම් වැල්ලේ පොඩි ලුක් එකකුත් තියෙනවා. ඒ තරම්ම නෑ ඉතින් අර මේ වටපිටාව නම් ඉතින් ලස්සන නෑ. ඒක තමයි මා ලස්සනයි ඉතින්. හැමදේම බලන්නේ. බලමු අපි දියැල්ල ළඟට ගිහින් බලමු තාම. අපි දැන් ඉන්නේ දියැල්ල මාමුල හරියටම බොම්ගු වැල්ල වගේම තමයි. මේ පින්න දිනවා සෑහෙන්න. හැබැයි මේ අවුලක් නෑ මාර තනියමයි මේ පින්නත් එක්ක පත්ත තනියමයි. සොඳ වෙනවා මේ. ඕනේ පතර තැහෙන්න. කට්ටිය ෆොටෝස් ගන්නවා. පතක පින්නක් තියෙන්නේ. මාර තනියමයි යගෙන මන් දැන් නෑ වගේ නෑවලා සමානයි මෙතන. පොලිස් මට මේ පොඩි වැරදීමක් වුණා. මේ ඇල්ලවිල්ලා මේ අලුපාල වැල්ල නෙමෙයි කබරගල ඇල්ල. කබරගල කියලා තමයි කියන්නේ මේ මං ඉස්සෙල්ලා පුරව බලන්න අලුපාල වැල්ල කියලා. ඒක පොඩි වැරදීමක් ඈ. සෝරි. අපි මේ මෙතන තමයි නාන්න ඉන්නේ. පොඩ්ඩක් වෙන වාහනයකට ආවේ. ඊයරයක් එම ගහලා ටේප් එක ගහන ගමන් නාන්න හදන්නේ මට ලස්සනයි. ඔබේට උඩ පැත්තෙන් එන්න උතර පාර. මේ මෙතන තියෙනවා වල වගේ. පට ලස්සනයි මෙතනින් තමයි අපි කට්ටිය නාන්න හදන්නේ. නාලා ගල්ලා තව තියෙනවා මේ ලොකේෂන් ටිකක් යන්න. හැබැයි වෙලා නම් තියෙද දන්නේ නැහැ බලමු ගිහිල්ලා කොහොමද තත්ත්වය කියලා. අපි තවත් ඇල්ලකට ආව දියැලි ටුවර් එකක් වගේ මේක දෙන්න තාම view point එකකටවත් ගියේ නැහැ. මේ තව ඇල්ලකට ආව මම ගොල්ලන් වෙන්නේ මේ ඇතිනිවල ඇල්ල කියලා. මම දැන් මේ අපේ කට්ටිය අතන සමහර ජීප් එක නතර කරලා කන්න ප්ලාස්ටි කරගන්නවා. ඒගොල්ලන්ට එන්න බෑ කිව්වම හන්සි කිව්වා. මම දැන් මේ පරින් ආවා මේ ඇල්ල තියෙන තැනට යන්න බලමු මම උඩට පෙන්නන්නම් කොහොමද ඇල්ල කියලා. මම ඉන්නේ දැන් ඇතිනිවල ඇල්ල සාව මෙතන නාන්න පොඩ්ඩක් මෙතන තමයි යන්නේ ඇතිනිවල කියලා. පොඩ්ඩක් ගැඹුරයි කියලා තමයි කියන්නේ මේ මෙතන උද ඉතල මේ බටලාච්චි බටයක් කරනවලු මෙතනට. එහෙම කතාවක් තියෙනවා දන්නේ නැහැ හරියටම සුවර් නැහැ මෙතන ඉන්නකෝ එක්කෙනෙක් කිව්වා මේ. මේ බටේ හොයාගන්න බැරි වුණාලු අන්තිමට මේ කටනට පස්සේ. කියන්නේ ඒ තරම් ගැඹුරයි කියලා තමයි කියන්නේ. සමන් ආද ඇතුලේ දැන් තාම අපි ඉන්නේ සත්තාරිම. ඔකේනේ ඒක ඇතුලේ දැන් තියෙනවා. ඒක තමයි ඇත්තට මේක කලින් අපි දැන් ටූටි කාලේ ඇත්තට දෙන්න දුර දැක්ලා තියෙනවා. දෙල්ලම තමයි නම ඇතුලේ ඇතුලේ දැක්ලා කියලා. අපි නිවාලේ ඉස්සරහ නැහැ. තමයි නම ඇතුලේ. අපි ඉස්සරහ ඉස්සරහ කියලා මුල් මොලකට යටයි කියලා. අපි දැන් මේ මොලයක් තියෙනවා දැන් අපි ප්ලෑන් ලැබුවේ නැහැ. තමයි ඒක කියන්නේ මුල් මොලකට යටයි කියලා. ඒක තමයි පාර මේක ඇතුලේ කියලා පාරගෙම අපි වෙනවා. හරි කියන්නේ යටින් ආයි වෙනම එතන ඉන්නේ ඒක කවුරුත් නාන්නවා දැන් නාන්නම් බයින් දෙකයි තියෙනවා. ඇවිල්ලා ලස්සන වල යන්න නාදනම් වරින්නේ වා. පයින් දෙකක් ළඟ තියෙනවා. දැන් නෝටින් සෙටින් දාලා මම දානෝ ලික් සමාන. හරි දැන් ඉතින් යාලි වටේම ගිහිල්ලා දැන් තමයි මන්දාරම් නුවර view point එකට ආවේ. මේක තමයි අපිට ගයිඩ් කරේ ඔක්කොම. යන එන තැන් ඔක්කොම ගානට ලස්සනට එකන් ගිහිල්ලා ආවා. ඉතින් ඕගොල්ලන්ට මේ පැත්තෙන් පේන්නේ මෙතන ඉන්නේ මන්දාරම් නුවර ටවුන් එක නේද? මන්දාරම් ටවුන් එක මෙතන ඉන්නේ. ඊට පස්සේ අර පැත්තෙන් පේනවා මෙතන. මේ පැත්තෙන් පේනවා පිදුරු තලාගල කන්ද. තාමනාවේ වෙන්නේ මේ අර හරියෙන් මේ හරියෙන් වගේ පෙන්නනවා මේ දියැලි දෙකක් කොළපතන ඇල්ල කියලා. ඒකට අපි ගියේ නෑ. අපේ මේ කට්ටියත් එක්ක යන්න පොඩ්ඩක් අමාරුයි. පයින් යන්න දෙනවා කිලෝමීටර් දෙකක් විතර.
ඉතින් ගියේ නැහැ. මේ දින ඉතින් view එක මෙතනට තියෙනවා. මේක බලලා තින්නේ මහා ලස්සනයි view එක. මේ ගහ අතරින් බලන්න. අපිට මේ මෙන්න මේ මගේ අත කෙලින් හරියටම තින්නේ මේ අපි ඊයරා ඉඳපු කබාන දෙක පේනවාද ඔයගොල්ලන් රතු පාටට තියෙනවා මේ වහලවල් දෙක. ඒක තමයි අපි ඊයරා හිටියේ. දැන් තමයි මේ ඔක්කොම වටෙන් පෙන්නයි. අදුදේ මගලන් පෙන්නවා view එක. ඒ ඔක්කොම මේ ඒත් ඔක්කොම පෙන්නයි. ඉතින් මේක තමයි view එක. මෙතනට තමයි කියන්නේ මන්දාරම් නුවර view point එක කියලා කියන්නේ මෙතන තමයි. මේ ඉතින් අයියේ වාව කොහමද කන්ටැක්ට් කරගන්නවා නම් කොහමද ඒක කියන්න හොටල් එකට එනවා නම් අපිට දෙලුම්ලි කැබින් එක කරා මන්දාරම් නුවර දෙලුම්ලි කැබින් එක තියෙනවා. මන්දාරම් නුවර ටවුන් එකට ඇවිල්ලා මගේ නම්බර් එකට කතා කරන්න. නම්බර් එක සම්පේ මම දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. මන්දාරම් නුවර ඇවිල්ලා මාතල කරනවා. දෙලුම්ලි කැබින් එකට ඇවිල්ලා අනිවාර්යෙන් සමන් කොයිද කියලා ඕනම කෙනෙක් කියයි. හරි හරි එහෙනම් මේ අය හොඳටම ගයිඩ් කරා අපිට හොඳටම පරිස්සමෙන් එකකින් ආව වටේ වගේ ජිප් එකේ ඔයගොල්ලෝ සෆාරි ජිප් එකේ යනවා නම් හොඳයි ඇත්තම කතාව පාරවල් දෙන සවුත් වෙයි ආව එන වාහන වල ගියොත් වාහන සවුත් වෙනවා කැම දිනා ඔක්කොම කබ කැබින් එකක් දැක්කනේ ඔයගොල්ලෝ වාහනම ලස්සනයි කැබින් එක ලෝ මියු කැබින් 20 දෙනෙකුට වගේ නවතින්න පුළුවන් ඒකේ මේ එනවා නම් කන්ටැක්ට් කරගන්න ඉතින් එහෙනම් අයියේ thank you very much අපිට පරිස්සමෙන් එකකින් ආවට එහෙනම් අපි බලමු අපි රැට මොකද එන්නේ කියලා බලමු නම් bye දැන් පාර අයිනේ මාගේ නෑ. මජායේ ටවුන් එකට ගෙදරට කියන්නේ. නිර්තක මොසම කියන්නේ බටහිර බෑගුම තමයි මේ. ලංකාවේ බටහිර බෑගුම. නිර්තක මොසම තමයි. ඉස්සන්තික මොසම තමයි හොඳම කාලේ. දැන් අපි ඇවිල්ලා සාමාන්‍ය කැබින් එකක් උනත් මාස දෙකක් විතර වහනවා මොකද හුලගත් එක්ක අපට අමාරු එළියකට යන්න බෑ හුලක සැර වැඩි නායකල් යනවා පාර වෙසක් පොයත් එක්ක දැන් ටික අඩු වෙනවා නේ ඔය කෙනෙක් තමයි පටන් ඉන්නේ දැන් ඔක තමයි අල්ලගෙන දාගෙන එන්නේ මේක වැඩි වෙනවා දැන් ඉතින් වෙසක් පොයෙන් පස්සේ බස් ඒක ටිකටම ඉතින් අපිට පූර්වක් වෙලා ගන්නවා තරෙන් මෙන් එහෙම මොකුත් බෑ උලන් ගලේ ඒතර හුලංගයි කොච්චර හරි වැස්සයි වැස්ස අපිට වහම තියෙනවා ඒක අගෝස්තුවේ කම තියෙනවා අගෝස්තුවේ කම තියෙන හිරිවලියක් අපිට දකින්න බැරි වෙනවා අපි ඉතින් ඔය හැබැයි ඒකට තමයි හරියට එන්න ඕන හරියට එන්න ඕන ඒ දාට ආවරස අපි දැන් සපාරියේම ගන්න ටිකක් අමාරුයි කට්ටිය good morning ඉතින් කට්ටියටම අපි දැන් ඉන්නේ මේ මන්දාරම් නුවර ටවුන් එක කිට්ටුව. මෙතන ඉඳන් ටවුන් එකේ එතන හන්දියට කිලෝමීටර් 300ක් 400ක් වගේ තියෙන්නේ. ඊයේ රැණ ඉතින් මුකුත් මේ විශේෂයක් නැහැ. ඊ අපි මහන්සි වට මේ ඇවිදලා වටේම මේ ඊයේ රැ ඊට අපිට කලින් එදා නැවතුන තැන ගන්න බෑ බුකින් වැටලා දුන කලින් මේ පොඩි ගියක් රෙන්ට් එකකට ගත්තා. ඒකේ තමයි කට්ටියම හිටියේ ටවුන් එක කිට්ටුව. ඊයේ හිටියේ අන්න මෙන්න මේ පැත්තේ කන්ද මුදුනගෙන හිටියේ ඊයේ. අද හිටියේ මෙතන මන්දාරම් නුවර ටවුන් එකේමයි. දැන් ඉතින් කට්ටිය ලෑස්ති වෙලා ගන්නවා අද ගෙවල් වල යන්න කියලා. ගෙවල් වල යන්න කිව්වට ඉතින් මේ බලන්න ඕන. යන ගමන් කොහේ හරි යනවද නැද්ද කියලා තාම කතා කරගත්තේ නැහැ. කොහේ හරි යන්න තමයි බලාපොරොත්තු. ඉතින් මේ බලමු අපි කොහෙන්ද හම්බෙන්නේ කියලා. ඉතින් මෙතන තමයි මන්දාරම් නුවර කියන හරිම ප්ලේස් එක. මේ වටෙන්ම තියෙන්නේ මේ කඳු මේ ඔයගලන්ට පේනවා ඇති නේ. කඳු තියෙන වටෙන්ම මේ පැත්තත් එහෙමයි. මේ වෙනන්න ඔයගලන්ට මේ ඔක්කොම කඳු තියෙන්නේ. ඉතින් මේ මෙතනට ඒ කඳු හින්දා තමයි ඉර එළිය අරක් වෙලා වැටෙන්නේ ඉතින්. දැන් නම් ඉර අවුව වැටලා තියෙන්නේ 10 වෙලාව. මේ ටයිම් එකට එනවලු. ආයි 3 විතර වෙද්දී ආයි ඉර බහිනවා කියලා තමයි කියන්නේ මේ පැත්තේ කට්ටිය. සමහර කාලවලට අවුව ඇත්තෙම නැහැ කියලා කියනවා. අපිට නම් ඉතින් හොඳ එක්ස්පීරියන්ස් එකක් මේක මාර්ම ලස්සනයි මේ පැත්ත නම් ඉතින් කඳු පන්දිත් එක්ක වට. අපි මේ බලමු අද කොහෙද යන්නේ කියලා ඉතින්. එහෙනම් ඉස්සරහට හම්බෙමු. අපි මේ ගෙවල් වල යන්න කියලා පිටත් වෙන්න හදුවත් අර ඊයේ ඔයගලන්ට කිව්ව මතකද මේ හොඳම දියැලක් තියෙනවා කියලා මේ මන්දාරම් නුවර කට්ටියට යන්න අමාරු හින්දා අපි ගියේ නැහැ කියලා. ඉතින් මේ ඒ දියැලට යන්න නැතුව මේ ගෙදර ගියොත් වැඩක් නැහැ කියලා මේ අපි ඉඳපු හැමතැනින්ම කිව්වා. ඊට පස්සේ ඉතින් ලොකු තාත්තලායි අපි කතා කරගෙන දැන් මේ පිටත් උන්නේ නැහැ ගෙදර යන්න. දැන් අපි මේ දියැල බලන්න මේ යන්න ආවා දැන් දියැල පල්ලෙහා ඉන්නේ. මේ මෙතනින් මේ පාර මේ වගේ පාර මුල් හරියන මේ වගේ බලමු ඉස්සරහට මොමුද කියලා ටිකක් දුර යන්න තියෙනවා කියලා කිව්වද මේ දියැලට. දියැල නම කොළපත නැල්ල. මම මතක විදියට කොළපත නැල්ල. මේ මන්දාරම් නුවර තියෙන ලස්සනම දියැල ඒකලු. ඉතින් මේ ඒක හින්දා තමයි මන්දාරම් නුවර ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් එතකොට අපි ඊයේ වටේ ඇවිදලා ඉතින් ඒ දියැලට යන්න දුව වැඩක් නැහැ නේ. ඒකින්ද මේ දැන් අපි ඒ දියැලට යන ගමන් ඉන්නේ. මාරම ලස්සනයි මේ අරාරින් මේ වෙනවට කඳුබන්තියක්. නීදුම බාලා පොඩ්ඩක් මේ පට්ට ලස්සනයි. වටේම තියෙන්නේ කඳු. යනවා ඉතින් මීට ඉස්සරහට බලමු ලස්සන ලොකේෂන් තිබ්බොත් මම වීඩියෝ එකක් දාන්න ඕගලන්ට. ඒක අපේ
අනදැනි මේ පොඩි ටිකට් එකක් කරනවා. මේ මෙතනින් ටිකට් එකක් අරගෙන තමයි යන්න තියෙන්නේ මේ. ලොකු තාත්තේ ටිකට් එක ගන්න. ටිකට් එක 75යි එකිනෙකට. පොඩි ටිකට් එකක් කරන් තමයි යන්න තියෙන්නේ මේ. ඔයගොල්ලෝ එනවා නම් ඉතින් ටිකට් එක අරගෙන මම ලස්සන මම බලවල හිටිය අර පැත්තේ. සතුබන්තිය මේ එළවලු හැම මගා කරලා තිනවා මේ යන දෙපැත්තේ ඔක්කොම මේ පැත්තේ ගමේ කට්ටිය තමයි මේ පාරවල් මුකම බලා ගන්න කරන්නේ. පට්ටම ලස්සනයි මේ ඇවිල්ලා එක්ස්පීරියන්ස් එක ගන්න මම ඔයගොල්ලන්ට යන් ඉස්සරහට බලමු තාම මොනවද තියෙන්නේ කියලා. ඊය අමාරුයි. උඩට නගින ගමන් ඉන්නේ. මම මේ මට උලන් නැහැ චුට්ටක් විතර අතී දිනවා. මීටර් 600 යුවට මේ කිලෝමීටර් 2කමාරක් විතර දැන් තවත් යන්න. ඒක තමයි කියන්න ඕනේ. උඩට ආවා ඉන්නනම් දින පොඩි දුරයි කියලා තිබ්බේ සෑහෙන දුරක් ආවා. තව දිනවා දැන් අර පඩි ටික නම් ඔක්කොම නැගලා ඉවරයි. අපි ආයෙ වෙන මේ පල්ලෙහායින් ඉන්නේ. මේ පල්ලෙහාම ඉඳන් ආවේ පඩි ටික නැගලා ඉවරයි. දැන් තින්නේ තැන්න වගේ. තැන්නට යන්න තියෙන මම හිතන්නේ දිනක් දන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ඕගොල්ලෝ මේ මෙතන කන්ද වෙන්නේ පිටුරු තලාවේ කන්ද. මීනුමත් එක්ක මේ මම ලස්සනට වෙනවා පිටුරු තලාවේ තියෙන ලංකාවේ සුසම කඳු වැටිය. ඒ කිට්ටුවට තමයි අපි දැන් යන්නේ. බලමු කොහොමද කියලා. යන්කෝ තව ඉස්සරහට කොහොමද කියලා. අමුතු ජීවිතේ සුදු ආලා ඉතිපාද එහෙම දාලා තියෙනවා. ඒක ගොඩක් කියලා බෙහෙත් පුරලා නියම. ඉතින් නියමගේ පාර්කේ තියෙනවා. දෙන්නට ඒ බලාගෙන ඉන්න හරිය. ඉතින් කට්ටක් ආවලා ආවට මොකද ස්මාරක ලස්සනක් ගියල්ල අපි දැන් ගියල්ල බාමුණේ ඉන්න ඔයගලන්ට ඇතින් වීඩියෝස් ටික දැම්මා යකින් නැදේ කට්ටක් ලස්සනයි ඉතින් මේ එනවා ඉතින් පොඩ්ඩක් කට්ටක් පාගෙන ඇවිල්ලා ලස්සන බලයන් දෙනගින් ඉන්නවා පොඩ්ඩක් මේ ලස්සන අවුරුදු 3 ඉඳන් අකිය වැඩි ඉතින් මේක තමයි ගියල්ල වන්න ඇවිල්ලා ලස්සන බලයන් අපේ ආයි කට්ටිය මම ඔයගලන්ට ලස්සන ලොකේෂන් එකක් පෙන්නන්න ආවේ ඒ ගියල්ල බැලුවා වල්ලා ආවා ඇවිල්ලා මේ මෙතන නාන කොටයක් තියෙනවා පල්ලේ අවුඩ නම් නාන්න බෑ මේ වතුර නම් එහෙම ගැඹුරු තීංගා මුකුත් නැහැ උනට උඩට නාන්න බෑ පොඩි මේ වතුර වලක් තියෙන ඉතින් ඉතින් කට්ටිය යන්නේ මේ ආව නාන්න අමාරුයි මේ තැනක මෙතන තියෙනවා ස්ක්‍රීන් ප්ලේස් එකක් ටිකට් ගන්න කවුන්ටර් එක ගාවිම දකුණු පැත්තට ආවට පස්සේ නාන්න ස්ක්‍රීන් ප්ලේස් එකක් තියෙනවා එතන වට ලස්සනයි මම දැන් මේ කකුල් දෙකේ ඉඳන් වතුර මොනවා කරගෙන ආවේ ඔයගලන්ට එක පෙන්නන්නේ මාර ලස්සනයි දැන් රියල්ලක් වගේ පොඩි වතුර පාරක් තියෙන්නේ මාර ලස්සන අර පැත්තකින් පෙන්නේ පිටුල් කලාවල කන්ද ඒකත් එක්ක උතරින් වතුර පාර දිනවා මෙතන ඉතින් වල වගේ තියෙනවා නාන්න අවුලක් නැහැ බය වෙන්න මොකක් කේස් නැහැ මෙතන නාන්න පුළුවන් මම දැන් පයින් ආවේ මෙතන ඉන්න ගාවට වගේ වතුර තියෙනවා ඇවිල්ලා දියල්ලත් බලාගෙන නාන්න නැති කට්ටිය නාගෙන එනන් යන්න අපි දැන් ඉන්නේ නුවරට පොඩ්ඩක් මෙහා නුවර කිව්වට 3 කිලෝමීටර් 10ක් වගේ තියෙනවා මෙතන මේ හොටෙල් එකකින් අපි දවල්ට කෑවේ දැන් වෙලාව 5:25යි දැන් තමයි දවල්ට කෑවේ අපි ඉතින් දැන් මේ කට්ටියම ගෙවල් වල යන්න හදන්නේ මේ අපේ ලොකු තාත්තයි අතන පොඩ්ඩක් මේ ෂොට් එකක් දාන යන්න කලින් අන්තිම පාරට මේ අපි ඉතින් දැන් මෙතනින් කොළඹ යනවා ලොකු තාත්තලා මෙහෙම අනුරාධපුර යනවා ඔය ප්‍රශ්නේ මට නම් කියලා වෙලා ඉන්නේ ඊයර ඇල්ලගාව ඔයගලන්ට අර මේ වීඩියෝ දැම්මනේ ඇල්ලගාව ගිහිල්ලා ඒ මේ ඇල්ලගාවදී ෆෝන් එකට වතුර ගිහිල්ලා ග්‍රීන් ලයින් එකක් ඇවිල්ලා තියෙන ෆෝන් එකට කියලා වෙලා ඉන්නවා වගේ ඉතින් එහෙනම් ලොග් එක බැලුවට තැන්ක් යූ කට්ටියට බලන්න කොහොමද මන්දාරම් නුවර එක්ස්පීරියන්ස් එක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝත් ඇවිල්ලා බලන්න මේ කොහොමද ඒ පැත්තේ වැඩ කටයුතු වෙන්නේ කියලා මාර මමුතුම මේකක් තියෙන ඉතින් අපි අර ඉඳලා අපිට නිකන් එන අමුතුයි මේ පැත්තට ගියාම හිරව්වක් එහෙම අඩුයි ඉතින් බලන්න ඔයගොල්ලෝත් ඇවිල්ලා අනිවාර්යෙන් එහෙනම් ලොග් එක බැලුවට thank you subscribe කරලා තියාගන්න channel එක like කරන්න comment කරන්න අඩුපාඩු තියෙනවා නම් ඒත් comment කරන්න bye